සුබ දවසක්. හොඳයි. ඔයා කවදා හරි මේ වගේ දෙයක් කරලා තියනවද? ටීවී එක බලන ගමන් කෑම කාලා ඉවර වෙලා මම කෑවද කියලා හිතෙන තරම් ඔයාට කෑමවල රසයක්වත් මතක නැති වෙලා තියෙනවද? නැත්තම් මොබයිල් එක ස්ක්‍රෝල් කරන ගමන් චිප්ස් පැකට් එකක්ම ඉවර කරලා කොහොමද මේක ඉවර වුනේ කියලා හිතනවද? මේක අපි හැමෝටම වගේ වෙච්ච දෙයක්. අපි කෑම කනවා. හැබැයි අපි ඇත්තටම කෑම අත්විඳින්නේ නැහැ. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ ඊටමත් වැදගත් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකක් ගැන. මයින්ඩ්ෆුල් ඊටිං. සිහියෙන් ආහාර ගැනීම. මොකක්ද මේ කියන්නේ? මයින්ඩ්ෆුල් ඊටිං කියන්නේ ආහාර ගැනීමේ සෑම මොහොතක්ම අවධානයෙන් අත්විඳීම. ඒ කියන්නේ කෑම දකින විට, කෑම සුවඳ දැනෙන විට, කෑම රස දැනෙන විට, කෑම කන වේගය, බඩ පිරෙන හැඟීම, මේ හැමදේම සංසුන්ව අවධානයෙන් ග්‍රහණය කිරීම. අපි සාමාන්‍යයෙන් කෑම කන අතරතුර අපේ මනස වෙනත් තැනක. ඒත් මයින්ඩ්ෆුල් ඊටිං කියන්නේ මේ මොහොතේ කන එක ගැන සම්පූර්ණ අවධානයෙන් සිටීම. අපි ආසාවෙන් කනවද නැත්නම් අවශ්‍යතාවයටද? ඔබ හිතලා බලන්න. ඔබ කෑම කන්නේ ඇත්තටම බඩගින්න නිසාද? නැත්නම් කම්මැලිකමට, ස්ට්‍රෙස් නිසාද? නැත්නම් හැබිට් එකක් නිසාද? උදාහරණයක් විදිහට ඔබට එක්සෑම් ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඔබට බඩගින්නක් නැති වුණත් ඔබ චොක්ලට් එකක් හෝ ස්නැක්ස් කන්න හිතෙනවා. මේකට කියන්නේ ඉමෝෂනල් ඊටිං. ඉතින් මයින්ඩ්ෆුල් ඊටිං ප්‍රැක්ටිස් එකෙන් අපි ඉගෙන ගන්නවා මට දැන් ඇත්තටම බඩගින්නක් තියෙනවද? නැත්නම් මම ස්ට්‍රෙස් එක නිසා කන්න හිතනවද කියන දේ. අපි දැන් මයින්ඩ්ෆුල් ඊටිං ප්‍රැක්ටිස් කරන ඉතා සරල ක්‍රමයක් බලමුද? ඔබ කෑම කන වෙලාවක් තෝරගන්නකෝ. මුලින්ම කෑම දිහා බලන්න. ඒකේ වර්ණ, හැඩ, රටාවන් බලන්න. ඊළඟට කෑම සුවඳ බලන්න. ඒ සුවඳට අවධානය යොමු කරන්න. දැන් කෑම ටිකක් හෙමින් හෙමින් කන්න. බොහෝම හෙමින්. කෑම රස අත්විඳින්න. මෘදු බව, ලුණු රස, තිත්ත රස, මිරිස් රස. කෑම හපන හැඟීම දැනගන්න. ගිලින විට ඒ හැඟීමත් දැනගන්න. මේක කරද්දී ඔබට තේරෙනවා ඔබ මීට පෙර කෑම කන විදිහෙන් කොච්චර වෙනස්ද කියලා. අපි ඉක්මනින් කන්නේ ඇයි? අද කාලේ බොහෝ දෙනා ඉතා ඉක්මනින් කනවා. ටීවී එක බලන ගමන්, මොබයිල් එක යූස් කරන ගමන්, කතා කරන ගමන් අපේ අවධානය කෑමට නැහැ. අන්න ඒ නිසා අපි වැඩිපුර කනවා, කෑම රස විඳින්නේ නැහැ, බඩ පිරුණත් දැනෙන්නේ නැහැ. මයින්ඩ්ෆුල් ඊටිං ප්‍රැක්ටිස් එකෙන් අපි කෑම හෙමින් අවධානයෙන් කන්න ඉගෙන ගන්නවා. එහෙමනම් අපි දැන් පොඩ්ඩක් බලමු මයින්ඩ්ෆුල් ඊටිං සහ සෞඛ්‍ය ගැන. මයින්ඩ්ෆුල් ඊටිං ප්‍රැක්ටිස් එක අපේ ශරීරයටත් මනසටත් ඉතාමත් හොඳයි. අන්න ඒ ප්‍රැක්ටිස් එක නිසා වෙනික් ඩයිජෙෂන් එහෙම නැත්නම් ආහාර ජීර්ණය හොඳින් කරනවා. අධික ලෙස ආහාර ගැනීම අඩු කරනවා. බොඩි අවේර්නස් වැඩි කරනවා. unhealthy eating habits නැත්නම් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු අඩු කරනවා. විශේෂයෙන්ම සිසුන්ට සහ තරුණ දරුවන්ට එනර්ජි ලෙවල්ස් බැලන්ස් කරගන්න මේ ඉතාමත් වැදගත්. ඔබට මේ ප්‍රැක්ටිස් එක ඩේලි ලයිෆ් එකට ගන්න පුළුවන්. දිනකට එක මීල් එකක් මයින්ඩ්ෆුල් විදිහට එහෙම නැත්නම් සිහියෙන් කන්න. කන වෙලාවේ ෆෝන් එක යූස් නොකර ඉන්න. හෙමින් කන්න. කෑම රස විඳින්න. මේ සරල ප්‍රැක්ටිස් එකක්. හැබැයි ඒ ඔබේ ජීවිතයට විශාල වෙනසක් ගෙනෙනවා. පොඩි කතාවක් කියන්නද? එක යාළුවෙක් හිටියා. එයා හැමදාම ෆාස්ට් ෆුඩ් කනවා. ඉක්මනින් කනවා. නිතරම ටයර්ඩ්. එක් දවසක එයා මයින්ඩ්ෆුල් ඊටිං ප්‍රැක්ටිස් එක ආරම්භ කළා. එයා හෙමින් කන්න පටන් ගත්තා. කෑම රස විඳින්න පටන් ගත්තා. ෆෝන් එක පැත්තකට දාලා කන්න පටන් ගත්තා. සති කිහිපයකට පස්සේ එයා කියනවා මට දැන් කෑම එන්ජොයි වෙනවා. මට එනර්ජි වැඩි. මම දැන් අනවශ්‍ය ස්නැක්ස් කන්නේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි මයින්ඩ්ෆුල් ඊටිං පවර් එක. ඉතින් අවසාන වශයෙන් කෑම කන එක අපි හැමෝම කරන දෙයක්. හැබැයි අපි ඒක අවධානයෙන් කරනවද? මයින්ඩ්ෆුල් ඊටිං කියන්නේ සරල ප්‍රැක්ටිස් එකක්. නමුත් ඒ සරල ප්‍රැක්ටිස් එකෙන් ඔබේ සෞඛ්‍යය හොඳ කරනවා, ඔබේ මනස සංසුන් කරනවා, ඔබේ ජීවිතයේ ක්වොලිටි එක වැඩි කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට මතක තියාගන්න පුළුවන් සරල වාක්‍යයක් තියෙනවා. කෑම කන විට කෑමටම සවන් දෙන්න. අද සිට උත්සාහ කරන්න ඔබේ ඊළඟ මීල් එක මයින්ඩ්ෆුල් විදිහට කන්න.
ඒ ඔබට ලැබෙන පුංචි පියවරක්. හැබැයි ඒ ඔබේ ජීවිතය වෙනස් කරන ලොකු ආරම්භයක්. එහෙමනම් අපි මීළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. අපි ඒකෙන් කතා කරමු මයින්ඩ්ෆුල්නස් සහ ස්ට්‍රෙස් ගැන.